තොරතුරු පද්ධති පාඩමෙන් තවත් ප්‍රශ්නයක් 2023 පේපර් එකේ 23 වෙනි ප්‍රශ්නය. මේකෙන් අහලා තියෙන්නේ පද්ධති ස්ථාපනය ගැන. මේ ඩිප්ලොයිමන්ට් ගැන තමයි අහලා තියෙන්නේ. එතන මේකට ඕන කරන තියරි ඔක්කොම අපි කලින් වීඩියෝ එකක ඩිස්කස් කරලා තියෙනවා. ඔයගොල්ලෝ සිස්ටම් පාඩමේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක හොයාගෙන තියරි මතක නැත්තම් මම කියලා තියෙන තියරි ටික බලන්න. හරිද? ඉතින් අපි බලමු මේ රූප තුනක් දීලා මේ රූප තුනෙන් නිවැරදි පිළිවෙල දක්වන උත්තරය තමයි මෙතනින් තෝරන්න තියෙන්නේ. මේක මොකද්ද? ඒ කියලා කියන්නේ බලන්න පැරණි පද්ධතිය තිත්තිරකට පස්සේ නව පද්ධතිය තියෙන්නේ. ඒ කියන්නේ දෙකම එකවර යන කතන්දරයක් නෙමෙයි නේද තියෙන්නේ. පැවති පද්ධතිය මෙච්චර කල් තිබුණා. දැන් තියෙන්නේ නව පද්ධතිය වගේ. මේ පැරණි පද්ධතිය නැවතිලා. එතනින් එහාට තියෙන්නේ නව පද්ධතිය. මේකේ අදහස මොකද්ද? ඍජු ස්ථාපනය. නේද? පැවති පද්ධතිය ඉවත් කරලා නව පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ ඍජු ස්ථාපනයේදී. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ පළවෙනියට ඒ කියලා කියන්නේ ඍජු ස්ථාපනය කියලා. ඒ જાතිය උත්තර දෙකයි තියෙන්නේ. මේ තුනම අපිට ඉවත් කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ අපි මේකෙන් බලමු ඊළඟ එක. දැන් දෙකක් තියෙනවානේ. ඒකේ නියාමක ස්ථාපනයේ තියෙනවා, අවදි ස්ථාපනයේ තියෙනවා. ඒ උත්තර දෙකෙන් එකත් හිතාගෙන අපි බලමු B1. පැරණි පද්ධතියේ තිබුණා. හරිද? පැරණි පද්ධතියේ මේ කෑලි දෙකක් තාම තියෙනවා වගේ පෙන්නනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා. මෙතන තියෙන එක නම් පැහැදිලිව පේන්නේ මේකෙදි මං හිතන්නේ නව පද්ධතිය. නව පද්ධතිය මේ ක්‍රමයෙන් පොඩි වෙලා නව පද්ධතිය අවසානයේදී ක්‍රියාත්මක වෙනවා. පැවති පද්ධතිය මෙතනින් පස්සේ නතර වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ? අවදි ස්ථාපනය. හොඳටම පැහැදිලි. පැරණි පද්ධතියේ ක්‍රමයෙන් අඩු කරලා නව පද්ධතියේ ක්‍රමයෙන් වැඩි කරලා අවදි තුනකට වෙන් කරලා එහෙනම් මේ තියෙන්නේ අවදි ස්ථාපන. එහෙනම් දැන් මේ B තැනට එනකොට අපිට හොඳටම ෂුවර් පළවෙනි උත්තරේ තමයි මේකට එන්නේ කියලා. C බැලුවාම C වල තියෙනවා පැරණි පද්ධතිය කිසියම් කාලයක් නව පද්ධතියත් එක්ක ක්‍රියාත්මක වෙලා. බලන්න පැරණි පද්ධතිය කිසියම් කාලයක් නව පද්ධතියත් එක්ක ක්‍රියාත්මක වෙලා පැරණි පද්ධතිය නැවතිලා නව පද්ධතිය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අන්න එහෙනම් ඒ තියෙන්නේ සමාන්තර ස්ථාපනය. නේද? දැන් මේකේ පැරණි පද්ධතිය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. අවදි ස්ථාපනයේදී නෙහිම වෙන්නේ. නව පද්ධතිය ක්‍රමයෙන් වැඩි වෙලා. ඒතර මේක සමාන්තර නෙමෙයි. හරිද? මේ ක්‍රමයෙන් අඩු වීමක් මේකේ තියෙන්නේ. මෙතන තියෙන්නේ පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම නව පද්ධතියත් එක්ක ක්‍රියාත්මක වෙලා පැරණි පද්ධතිය නැවතිලා නව පද්ධතිය ඉදිරියට ගිහිල්ලා. එහෙනම් මේක තමයි සමාන්තර ස්ථාපනය. මේක අවදි ස්ථාපනය. පැහැදිලිද? එහෙනම් පළවෙනි උත්තරේ තමයි 23 වෙනි ප්‍රශ්නෙට එන්නේ ඕගලන්ට. ඕගොල්ලෝ තාමත් subscribe කළේ නැත්නම් subscribe කරලා තියන්න. ඉදිරියේදී දාන වීඩියෝස් එතකොට ඕගලන්ට බලන්න පුළුවන්.